ඉතින් කොහොමද ඉඩම් ගෙවල් සොයන සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. channel එක බලන සියලුම දෙනා මේ වීඩියෝ එක අවසන් වෙනකම බලන්න. ස්ක්‍රිප්ට් නොකර දිගටම channel එක වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ channel එකට ඇවිල්ලා වීඩියෝ බලන යාළුවෝ අපිට කරන උදව්වක් වශයෙන් channel එක subscribe කරලා bell button එකත් all දාගන්න. කුරුඳු ඉඩම් එතකොට නිවාස අඩුවට තියෙන ඉඩම් ගෙවල් ඒවා සොයන යාළුවෝ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔයාලට ගෙනාවා මෙන්න මේ ගේ ඉඩමයි. සින්නක්කර ඔප්පුව තමයි තියෙන්නේ ඉඩමට. එතකොට ඉඩමේ කුරුඳු තමයි තියෙන්නේ. කුරුඳු වලට අමතරව තව පොල් තියෙනවා, පළතුරු ගස් එහෙමත් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම ඉඩමේ කුරුඳු වගා කරලා නැහැ. ඔයාලට අරගත්තයින් පස්සේ වාර එහෙම දාගන්න තියෙනවා. අක්කර භාගයක් වෙන්නම නැහැ ඉඩම. අක්කර භාගයට ආසන්න ප්‍රමාණයකට පර්චේස් ප්‍රමාණයක් තියෙනවා. අක්කර භාගයට පර්චේස් ප්‍රමාණයක් අඩුයි. ඉතින් ඔයාලා දැක්කනේ ගේ එන්නේ ගේ එක තමයි මේ ඉඩමට මිල කියන්නේ. මිල ලක්ෂ 50ක් තමයි කියන්නේ. ඉතින් මේ ඉඩම තියෙන්නේ ඌරගස්මන් හන්දිය ගල් පොත්තවෙල කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අපි දැන් මේ ඉඩමට යන ගාම ඇතුල් වෙලා ඉඩම ඇතුළට යන ගාම මේ කුරුඳු පඳුරු එහෙම තියෙනවා. ඒ වගේ කුරුඳු තියෙනවා. දැන් ඔයාලා දන්නවනේ කුරුඳු කිලෝ එකක් රුපියල් 6000ටත් වැඩියෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉඩම අරගෙන ඔයාලට පහසුවෙන්ම වැඩි කැලයක් නැහැ. පොඩි කැලයක් තමයි තියෙන්නේ. බේත් පාරක් ගහලා සුද්ධ කරලා කුරුඳු දාගත්තම හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගන්න කැමති කට්ටිය ඉන්නවනම් අපේ නම්බර් එක දානවා. ඒ නම්බර එක මේ හරිය නෙවෙයි වීඩියෝ එක අවසාන හරිය තමයි නම්බර එක තියෙන්නේ. ඒ නම්බරයට කෝල් එකක් ගන්න. කෝල් එකක් අරගෙන මම එතනදී විස්තර ටික දෙන්නම් ඔයාලට. අවශ්‍ය කරන සියලුම දේ සපයන්නම්. ඉඩමටයි ගෙටයි ඔක්කොටම කියන්නේ මිල ලක්ෂ 50යි. ඉතින් ඕනම වාහනයක් යන්න පුළුවන්. පාර අඩි 10 වගේ පාරක් තියෙනවා. කොන්ක්‍රීට් කරපු පාර. ඉස්සරහින් වෙල්යායක් තියෙනවා. ඉතින් නිවසේ ගත්තම නිදන කාමර 3යි, කුස්සියයි, කෑම කාමරේ, සාලෙයි ඔය හරිය තියෙනවා. ටයිල් කරපු නිවසක් නන් නෙවෙයි. එතකොට මේ ඉස්සරහා වැරැන්ඩා එක එහෙම තියෙනවා. සුළු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සුළු වැඩ ප්‍රමාණයක් තිබ්බට අද කාලේ ගෙයක් හදන්නත් අමාරුයි. සයිස් ගෙයක් හදන්න අමාරුයි. ලොකු මුදලක් යනවා. ඉතින් ඉඩමටත් එක්කම තමයි මිල කියන්නේ. ඉඩමටයි ගෙටයි ලක්ෂ 50යි ගාන. ඔයාලට වටින ගාන ඔයාලා ඇවිල්ලා බලලා ඔයාලගේ ගාන කියන්නේ. එච්චරයි. එතනදී ඔයාලගේ වටින ගාන කිව්වම මේ ගේ ඉඩම අයිතිකරුවන්ගේ මිලට හරියනවා නම් ඔයාලට ගන්න පුළුවන්.